Hi guys, welcome back to our YouTube channel. So මේ තමයි අපේ පොළොන්නරුව vlog එකේ දෙවෙනි කොටස. ඉතින් අපි කලින් එකේ පොළොන්නරුවේ නටමුන් බලබලනේ හිටියේ. ඉතින් ඒක තාම ඉවර නැහැ. මේ වගේ දිගටම පොළොන්නරුවේ යද්දි නටබුන් හම්බ වෙනවා. ඉතින් අපිට වෙන වෙනම හැම තැනටම බහැලා එහෙම බලන්න යන්න බැරි වුණා. මොකද දවසකුත් මදි වෙනවා එහෙම බලන්න යනවා නම්. ඉතින් අපි තෝරගත් විශේෂ ස්ථාන කෙරෙහි හිතෙන තැන්වලට ගියා. ඉතින් මේ තියෙන්නේ ඒ අපිට විශේෂයි කියලා හිතුණ තැනක්. මේ තියෙන්නේ නෙළුම් පොකුණ. මේ නෙළුම් පොකුණ පිපුණු නෙළුමක ආකාරයේ හැඩයට තමයි හදලා තියෙන්නේ. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයට අයත් වෙනවා කියලා තමයි සැලකෙන්නේ. වගේම මේක ජේතවනාරාම භූමියේ තමයි කලින් තිබිලා තියෙන්නේ. මේ වගේ 8ක් තිබුණ බව මේ ලිපිවල සඳහන් වෙනවා. ඊට පස්සේ අපි මේ යන්නේ පොළොන්නරුවේ ඉතාම වැදගත් භූමියක් වෙන පොළොන්නරුවේ තියෙන ගල් විහාරයට. මේ ගල් විහාරයේ තනි කළු ගලක නෙලා තියෙන බුද්ධ ප්‍රතිමා 3ක් තියෙනවා. ඒක මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ ඉදි කළා කියලා තමයි මේ ලිපිවල සඳහන් වෙන්නේ. ඊළඟට අපි ගියේ ගල්පොත ශිලාලිපිය බලන්න. මේක තමයි දැනට තියෙන විශාලම ශිලාලිපිය කියලා හඳුන්වන්නේ. මේක නිශ්ශංක මල්ල රජතුමාගේ කාලයේ කරවුණ ශිලාලිපියක් බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේක මිහින්තලයේ ඉඳලා කිලෝමීටර 100 ගණනාවක් දුරක ඉඳලා මෙහෙට ගෙනාවා කියලා තමයි මේ ලිපිවල සඳහන් වෙන්නේ. ඊට පස්සේ අපි ගියේ තිවංක පිළිම ගෙය බලන්න. මේ තිවංක පිළිම ගෙයත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ ඉදි කරන විහාරයක් බවට තමයි සඳහන් වෙන්නේ. මේකට තිවංක පිළිම ගෙය කියලා කියන්නේ මේකේ තියෙන මේ බුද්ධ ප්‍රතිමාව 3 තැනකින් නැමුණු ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
පොළොන්නරුවේ තියෙන නටබුන් සේරම බලලා දැන් අපි මේ යන්න ලෑස්ති වෙන්නේ ඊළඟ දවසේ අපි ඉන්න හොටෙල් එකට. දැන් වෙලාව නම් 3:05 වෙලා. දැන් අපි යන්නේ දෙවෙනි හොටෙල් එකට. ඒක නම සීගිරිය කින්ග්ඩම් රෙසෝර්ට්. දඹුල්ලේ තමයි මේක තිබ්බේ. අපි යනකොට මං හිතන්නේ අපි චෙක් ඉන් වෙනකොට 4ට විතර ඇති. ඉතින් අපි බලමු. පෙරුම් පුරා මම පැතුවට සසරේ වෙනත් කෙනෙකු නුඹ අසලට පැමිණේ හැඟුම් පරව මම සිටියමි මිතුරේ තවත් කෙනෙකු මා වෙනුවට පැමිණේ netu කැල්ම හොය බැල්ම කඳුලක්ත සැදුවේ හිඩ දෙන්න මට ඉන්න පිටවෙච්ච සුසුමේ මට දුන්න දුක්කින්න කවුරුන්ද නිව්වේ කෝ එන්න අතගන්න සිපගන්න සුසුමේ ඉතින් අපි ගත්තේ pool view room එකක්. ඉතින් මේ විදිහට තමයි මේ room එකට එළිය පේන්නේ. අපිට pool එක ලස්සනට පේනවා. ඈතින් පොඩි කඳු පන්තියක් එහෙමත් පේනවා. ඉතින් මේ හොටෙල් එකත් හරිම ලස්සනයි. Hi guys, දැන් වෙලාව 5:52යි. ඒ කියන්නේ 6ට ළඟයි. අපි දැන් පොඩක් මොහොතලා මාරම මහන්සි යව්ව ඇවිදලා ඔලුවත් කැක්කුමයි. දැන් චුට්ටක් විතර අඩුයි. මම පොඩක් මෙයා ඩ්‍රයිව් කරන ගමන් මම පොඩක් නිදාගත්තා. පැයක් විතර. දැන් අපි පූල් එකට යන්න තමයි යන්නේ. බයි. ඉතින් ඊට පස්සේ අපි ඩිනර් එක රූම් එකට සර්ව් කරගත්තා. මොකද අපිට රෙස්ටෝරන්ට් එකට යන්න බෑ. ඒ තරම් මහන්සි. මොකද දවස් 30ම ඇවිදලා. ඉතින් අපි දෙන්නම ඕඩර් කරේ ග්‍රිල් චිකන්. අපිට මේ විදිහට තමයි ග්‍රිල් චිකන් එක හම්බුනේ. පොටැටෝස් උත් වටේට තිබ්බා. ඊට අමතරව අපිට සුප් එකක් හම්බුණා. සහ බ්‍රෙඩ් ඇන්ඩ් බන් හම්බුණා. අපි ඉතින් අපේ බැල්කනි ඒරියා එකේ තියාගෙන තමයි අපේ ඩිනර් එක ගන්න ලෑස්ති වෙන්නේ. Hi guys. දැන් වෙලාව 9:10යි. 9:00ට බුෆේ එක ඉවර වෙනවා. අපි උදේම නැගිට්ටට දැන් තමයි ලෑස්ති වුනේ. So අපි දැන් යන්න හදන්නේ. Bye. ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ මේ විදිහට ඔම්ලට් සොසේජ් අපිට ඕන විදිහකට ඒගොල්ලන්ට කියලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේන් ඩිෂස් වලට තිබ්බා ඉන්දියාප්ප, පාන්, තෝසේ, රොටි වගේ දේවල් කිහිපයක්. ඊට පස්සේ ඩාල් කරි තිබ්බා, සම්බෝල තිබ්බා. මේ වගේ ಜಾති ගොඩක් තිබ්බා. ඊට අමතරව අපිට ජූසස් වර්ග දෙකක් තිබ්බා. පපායා ජූස් එකයි මැංගෝ ජූස් එකයි. ඊට අමතරව ෆෘට් ස්ලයිසර්ස් එකවල අපිට ඩෙසර්ට් එක විදිහට සර්ව් කරලා තිබ්බා මේ විදිහට. මේ වගේ ලොකු සීටිං ඒරියා එකකුත් තිබ්බ රෙස්ටෝරන්ට් එක ඇතුලේ.
අපි පරක්කු වෙලා ආපු නිසා මෙතන කවුරුත් නැහැ අපි දෙන්න විතරයි ඒ වෙලාවේ හිටියේ. ඉතින් මේ වගේ ලොකු සීටිං ඒරියා එකත් එක්කම අපිට කොෆී ටී හදාගන්න පුළුවන් විදිහට සෙපරේට් මිල්ක් ටී ඇන්ඩ් කොෆී ෂුගර් මේවා තියලා තිබ්බා. දැන් වෙලාව 10 මාට විතර 10:40 අපිට චෙක් අවුට් එක කොහොමද තියෙන්නේ 11ට අපි රැස්ති වෙලා ඉවරයි මෙයාගේ ෆෝන් එක charge වෙනකන් ඉන්නවා ඊට පස්සේ අපි චෙක් අවුට් වෙලා අද අපි ගෙදර යන දවස පොඩි රවුමක් දාලා ගෙදර යනවා මොකද ගෙදර ගිහිල්ලා ආයාචිලා දිහා ගිහිල්ලා හැම රටයක් යන්න තියෙනවා ඒ නිසා ටිකක් කලින් ගෙදර යනවා Hi guys දැන් නම් හරියට මම හිතන්නේ 11යි අපි check out වුණා room stay එක ගැන කිව්වොත් හොඳයි හැබැයි ඊයේ තරම් නෑ හොඳටම හොඳයි ඒ කියන්නේ අර කම්පෙයාර් කරොත් තමයි එහෙම මං කියපු විදිහ නැත්තම් කෑමත් හොඳටම තිබ්බා ඊට පස්සේ රූම් එකේ ඔක්කොම දේවල් ලස්සනට පිළිවෙලට තියලා තිබ්බා හැබැයි අර බොඩි වොෂ් ඒ ටික තිබ්බේ නැහැ හැබැයි අර ටී කොෆි ඒවා තිබ්බා හැමම වෙනමම ටීවී එකකුත් තිබ්බා AC හොඳට වැඩ කරා ඊට පස්සේ වීව් එක ගත්තොත් එහෙනම් අපිට පොඩි මවුන්ටන් වීව් එකක් තිබ්බා මෙහෙම පැත්තෙන් සයිඩ් එකෙන් පූල් වීව් එක අපිට කොහොමද දුන්නා අනිත් එක අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා මම හිතන්නේ 25000ක විතර එකක් නේ ඔව් 25000ක වගේ එකක් 18කට වගේ 25000ක විතර එකක් අපිට 18000කට හම්බුණා මම හිතන්නේ මේක ඕෆ් සීසන් එක නිසා මේ කාලේ වැඩි මිනිස්සු එන්නේ නැලු පොළොන්නරුවට මම හිතන්නේ රස්නේ හින්දා වෙන්නේ නැති හැබැයි හොටෙල් එකේ fully booked වගේ නිකන් කොම රූම් වල හිටියා කට්ටිය අද අපිට බුෆේ එකක් තිබ්බ බ්‍රෙක්ෆාස්ට් එකට කෑමත් හොඳයි ඔව් ඊයර චිකන් එක නම් හොඳටම හොඳයි මාරම රහයි ඒ කියන්නේ අර ෆොරිනර්ස්ලට හදන විදිහට නෙමෙයි ලංකාවේ දිවට ගැලපෙන විදිහට ඒගොල්ලෝ ඒව හදලා තිබ්බා රහට එහෙම දාලා දැන් අර කියන්නේ කට්ටිය අර කලින් එකේ ඒකේ මේ අර අපිට ඉන්ටර්නැෂනල් බ්‍රෙක්ෆාස්ට් එකක් කිල්ලුවාම ඒගොල්ලෝ දෙන්නේ ඉන්ටර්නැෂනල් විදිහටම හදලානේ. එතකොට අර ලුණු එහෙම ටිකක් අර අපේ දිවට දැනෙනවා මේ ප්‍රමාණය වෙනස්නේ. දැන් මේක එහෙම ලංකාවේ විදිහටම තමයි ඉන්නේ. ඔව් ලංකාවේ ලුණු දාලා හොඳට කම්බිරිස් දාලා අනිත් එක මේ ඒ වෙලාවෙම හදලා දෙනවා. අපි එග් එකක් කිල්ලුවාම ඒ වෙලාවෙම එන අපිට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. මේ ලුණු නැතුව එහෙම හදාගත්තා අපි. අපිට ඕන තරමක් කන්න පුළුවන්. ඉතින් අපි හොඳට ඉඳලා ආවා. සෝ දැන් අපි යමු ඊළඟ බලන්න තියෙන තැනට. ඒක තමයි. ඉතින් මේ අපි යන්නේ කණ්ඩලම වැව් බන්ට් එක දිගේ තව ඉස්සරහට යනකොට මේ වැව යටින් යනවා වගේ තමයි අපිට නිකන් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි පරිසරය. නිකන් හරියට මුහුදක් මැද්දෙන් යනවා වගේ තමයි නිකන් අපිට දැනෙන්නේ. පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මහදේ කවුරුත්
මමද තනිමැකුවේ අපි ඉතින් කණ්ඩලම වැවේ අසිරිය බලාගෙන යන ගමන් මෙතන පොඩක් නැවතිලා වැවගාවට ගිහිල්ලම අසිරිය බලන්න ඕනි කියලා හිතුන නිසා මේ විදිහට බැහැලා අපි වැවගාවට යනවා. අපි වැව ළඟට යද්දී මේ වගේ නෝටිස් බෝඩ් එකක් තිබ්බා. වැවේ නානවා නම් පරිස්සමට නාන්න කියලා. මෙතන සේෆ් ගාඩ් කට්ටියක් ඉන්නවා. එක්කෙනෙක් අපි දැක්කා. නාන කීප දෙනෙකුත් හිටියා. ඉතින් නානවා නම් ඕගොල්ලෝ පරිස්සමින් නාන්න කියලා තමයි මේ නෝටිස් බෝඩ් එකේ ඒගොල්ලෝ නෝටිස් කරලා තිබ්බේ. ඔන්න අපි වැවේ ලස්සනත් බලාගෙන ඊට පස්සේ යන්න ලෑස්ති වෙන්නේ තවත් විශේෂ තැනකට. ඒ තමයි ඉබ්බන් කටුව මහා ශිලා සුසානය. අපි බලමු එහෙ මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉබ්බන් කටුව මහා ශිලා සුසානය පිවිසෙන දොරටුව ගාවම ෆොටෝස් දෙකක් තියෙනවා. මේ පළවෙනි ෆොටෝ එකේ තියෙන්නේ කැනීම් කළ සුසාන ගර්භයක් සහ මේ දෙවෙනි ෆොටෝ එකේ තියෙන්නේ කැනීම් වලින් හමු වුණ මැටි බඳුන් සුසාන බරණියක්. ඊට පස්සේ මේ යන තැනම ඒගොල්ලෝ මේකේ තියෙන්නේ මොනවද කියලා සඳහන් වෙන නෝටිස් බෝඩ් එකක් දාලා තියෙනවා. මේකේ තියෙන්නේ పూర్ව ඓතිහාසික මහා ශිලා සුසාන භූමියේ තියෙන සංස්කෘතිය පිළිබඳව. ඒකේ තියෙනවා අපි කිව්වොත් ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයේ සිට ඓතිහාසික යුගයේ ආරම්භය දක්වා කාල පරිච්ඡේදය තමයි పూర్ව ඓතිහාසික යුගය. එහෙම නැත්නම් ප්‍රොටෝ ඓතිහාසික යුගය ලෙස හඳුන්වන්නේ. සකපෝරුවේ සාදා පිලිස්සු මැටි වලං හා ලෝහ මෙවලම් භාවිතය කෘෂිකාර්මික ජනජීවිතය ආදී තාක්ෂණික හා සංස්කෘතික වශයෙන් විශාල වෙනසකට ලක් වූ මෙම යුගයේ පැවති සුවිශේෂ ලක්ෂණ විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෙක් මිය ගියාට පස්සේ ඔහුගේ නෂ්ටාවශේෂ මැටි බරණියක් තුළ, ඒ කියන්නේ මැටි භාජනයක් තුළ තැන්පත් කරලා විශාල ගල් පතුරු 4කින් වට කරලා උඩින් වැසූ පියන් ගලක් සහිතව හෝ රහිතව සකස් කළ සුසාන භූමියක් තුළ තැන්පත් කර මිහිදන් කිරීම තමයි මෙම සංස්කෘතියට අයත් වැදගත් ප්‍රධාන චාරිත්‍රයක් වෙන්නේ. ඒ වගේම මෙම යුගය ගැන කතා කරනකොට මේක මෙගලිතික සුසානය ලෙසද හඳුන්වනු ලබනවා. ෆොටෝස් වලින් පෙනලා තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිත වුණු ආභරණවල පින්තූර.
ඉතින් අපේ පොළොන්නරුවේ vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් අපි ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. අපේ YouTube channel එකත් subscribe කරන්න. Bye.